ආයිබෝවන් කියලා පිළිගන්නවා මන්තරී YouTube channel එකත් එක්ක එකතු වුණා. ඔයාලා හැම දිනාටම ඉතින් මන්තරී YouTube channel එකත් එක්ක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න bell icon එකත් all click කරලා තියාගන්න. ඒක තමයි මේ වගේ වටිනා වීඩියෝ රැසක් ඔයාලට ඉදිරියේ නැරඹීමේ හැකියාවක් තියෙන්නේ. අද ඔයාලට ලබා දෙනවා බලගතු කන්ද කුමාර දහනක්. ඉතින් මේ කන්ද කුමාර දහනෙන් බොහෝ ප්‍රයෝජනය ගන්නීමේ හැකියාවක් තියෙනවා ඕනම කෙනෙක්ට. ඉතින් මේ කන්ද කුමාර දහනත් එක්ක ගොඩාක් දිනෙක වැඩ කරගෙන යනවා. ඉතින් ඔයාලටත් මේ කන්ද කුමාර දහන සුවිශේෂී විදිහට වැදගත් වේවි කියලා මම හිතනවා. ඒ නිසා තමයි මේ කන්ද කුමාර දහන ඔයාලට ලබා දෙන්නේ. ඉතින් මේ කන්ද කුමාර දහනෙන් බය වුණ ඕනම කෙනෙක්ට තෙල් මතුරලා දාන්න පුළුවන්. එතකොට නූල් 108 වරක් මතුරලා කරට දාන්න පුළුවන් හීනෙන් බය වෙන කෙනෙක්ට. එතකොට අමනුෂ්‍ය දෝෂ, පෙරේත දෝෂ දකින්න කට්ටියට, එතකොට පිස්සු විකාරෙන් වගේ කියවන කට්ටියට, අමනුෂ්‍ය වැහෙන කට්ටියට, දෝෂ තියෙන කට්ටියට මේ අයට ගැට 7ක් ගහලා හත් පොටක් නූල් අරගෙන ගැට 7ක් ගහලා ගැටේට 7 ගානේ මතුරලා බෙල්ලේ දැම්මොත් එයා කෙනාට ඒ දෝෂය වහා ඉවත් වෙනවා. ඉතින් දෙහි මැතිරීමේ හැකියාවක් තියෙනවා, දෙහි කැපීමේ හැකියාවක් තියෙනවා. ඉතින් බලගත්තු මේ කන්ද කුමාර දහනෙන් රම් තැඹිලි තෙල් 108 වරක් ජීවම් කරලා පහන් පත්තු කිරීමෙන් කන්ද කුමාර දෙවියන්ගේ ආශිර්වාදය ළඟා වෙනවා. ඉතින් මේ කන්ද කුමාර දහන කොහොමද හරි විදිහට ප්‍රයෝජනෙට ගන්න කියලා මම කියන්නම්. ඉතින් මේ කන්ද කුමාර දහන පාවිච්චි කරන්න කලින්, වැඩකට කලින් මස් මාළු කන්න නැතුව හොඳට පන්සිල් සමාදන් වෙලා දෙවියන්ට ආදී මහා මාතෘ මහා දේව සභාවට පින්පෙත් අනුමෝදන් කරලා තමයි මේ කන්ද කුමාර දහන කියන්න ගන්න ඕන. නැත්තම් නූලක්, යන්ත්‍රයක් වගේ දේවල් ජීවම් කරන වෙලාවක් තිබුණොත් මල් බුලත් තටුවක් හදලා ඒකට දෙහි අහු අත්තන වගේ දේවල් උනත් මේකට ජීවම් කරන්න පුළුවන් මේ මන්ත්‍රයෙන්. නූලක් වගේ ජීවම් කරනවා මල් බුලත් තටුවක් හදලා තමයි දෙහි අහු එක තමයි ජීවම් කරන්න ඕන. ඒතකොට මෙන්න මේ මන්ත්‍රය හරි විදිහට බලපෑම් ගන්න ගොඩක් දුරට වරම් කරන දරුවන්ට මේ මන්ත්‍රය ගොඩක් වටින මන්ත්‍රයක් බවට පත් වෙනවා. ඉතින් එහෙනම් මේ මන්ත්‍රය ලියා ගන්න. ඕම් හරහර පුර කදිරියොන් කයුල්ලා වානේ කන්දස්වාමි නාරායනේ පෙරියගිය නාරායනේ කට්ටුපුට්ටු ඕම් ශ්‍රී බන්ද නාරායනේ අරුවෙන්ද කොණ්ඩල නෛර වන්නානි විසි ගිනිගිනි වෛරණී ඉන්කුණ්ඩ නානේ කට්ටු බිසලාදි බිසිබිල්ලානේ කට්ටු කන්දස්වාමි නාරායනේ කට්ටු ඕම් නමස් සිවාය දහර දහර කන්දස්වාමි නාරායනේ කට්ටු පුදිනාන්දනා සේනා කට්ටු විසගුරු නාරායනේ ඊශ්වර කන්ද කුමාර වල්ලි අම්මා කට්ටු අවුරුම් පුලේරු කට්ටු ජයරුද්ධ භගවතී කට්ටු සැරගිනි බහිරවා කට්ටු යක්ෂ රාශ බ්‍රේත පූත කට්ටු පුට්ටු හිර හිර පුට්ටු. ඉතින් මෙන්න මන්ත්‍රය මේක 108 වාරයක් මතුරලා නූල් දැමීමෙන් සියලුම දෝෂයන් දුරු වෙනවා. ඇල්මක් බැල්මක් ඡායාවක් හරි හෙලා තිනවා නම් අමනුෂ්‍ය දෝෂ තියෙන කෙනෙක්ට හොඳට මතුරලා බෙල්ලට නූලක් දැම්මහම කිසිම ගැටලුවක් නැතුව ඒ සියලු දෝෂයන් ඉවත් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ඔයාගේ අදහස යට කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක් කියලා මම මෙතනින් නවතිනවා.